ඒ සඳහන් මම ආරාධනා කරනවා ස්තුති කතා කරන්න විදිහට අජත් ගානගානක් සෝදරය. අපි සභාවේ ඉන්නවසමයි මම ස්තුතිවන්ත වෙනවා ස්තුති කතා කරන්න මට ආරාධනා කිරීමට. අද දින ගමනාන්සලා මේ සභාවට පැමිණියේ ඇත්ත වශයෙන්ම මට මතක් වෙනවා ගමනාන්සලාගේ හදවතේ පරාර්ථකාමී කනගාටුවක් තියෙනවා. පරාර්ථකාමී මොකද මේ පරාර්ථකාමී කනගාටුව අපි මේ යෝගාවතක සත්‍ය සම්පත් නිදගෙනී සඳහා අපේ රටේ අර කිව්වා වගේ අපේ ගම සහෝදර සහෝදරියෝ දෙමෝපියෝ අමතක කරලා දාලා පිටරටකට ගියේ එකතම අපි ස්කෝපෝගී ජීවිතයක් ගත කරනවා. අද අපි ඒක ගත කරන්නේ. ගත කෙරුවා අපේ හදවතේ පරාර්ථකාමී වේදනාවක් තියෙනවා. ඒ වේදනාව හින්දා තමයි මනුස්සලා අද මේ ස්ථානයේ ආවේ වැදගත් දේශපාලන අවබෝධයක් ලබා ගන්න අපේ රට ගැන අපේ රටවැසිය අපේ සහෝදරයෝ ඥාතියෝ කොහොමද අපි වගේ සැපී ජීවත් වෙන වාතාවරණය අනාගතයට හදාගන්නේ කියලා. ඒ වේදනාව අපි කරනකොට අපි සුභෝපභෝගී ගමනක් නිරෝධ වෙන්නේ යනකොට අපේ හදවතේ මතුවේවාදී මගේ සහෝදරයන්ගේ දරුවෝ අපි වගේ අනාගතවලට ඇවිදින්න යනවාද? සම්පූර්ණයෙන්ම මගේ දෙමව්පියෝ අනාගතවලට අදවල් කොහොමද ඉන්න සතුටෙන් ආවදින දැනක ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම පරාර්ථකාමී වේදනාව නිසා අද ඔයගේ මේ ස්ථානයේ දුරට හැදෙන්න ඇවිල්ලා මේ වගේ වැදගත් අවංක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මුක්තිකරුට පස්සේ පැමිණීමක ඒක අවබෝධ කරගන්නට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මහාචාර්යවරයෙක් කාන්දාවත්තේ ජාතක විශ්වවිද්‍යාලයේ උපකරණවලේ මට පුංචි කතාවක් මතක් වෙන අවස්ථාවේදී මගේ පියා අවුරුදු 3කට යුරෝපයේ ගියේ ගමන්සිය හිටන්නේ එයාගේ මහාචාර්ය පදවිය ලබා ගැනීම සඳහා. ඒ අවස්ථාවේදී මම අවුරුදු 10ක අවුරුදු පුංචි වගේ තාත්තාට සමන්තාතයෙන් හිටුණා. තාත්තේ ඇයි අපි යුරෝපාරකට යන්නේ එහෙ හොඳයි නෙවෙයි. මගේ තාත්තා අද වගේ නම් මතකයි කිව්වා මම උපකාර පුතා මම ඉගෙන ගත්තේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මම ඉස්කෝලේ ගිහලා අධ්‍යාපනය ලැබුවේ විශ්වවිද්‍යාලයේ ඔක්කොම මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි මම ඉගෙන ගත්ත මේ ප්‍රතිඵලය මගේ රටේ ජනතාව වෙනකොට කවදාවත් හිතන්න බෑ පිටරටක ගිහලා ජීවත් වෙන්න. කවදාවත් හිතන්න බෑ. එදා ඇත්තටම අපිට හැකියාව තිබුණා මේ මුළු පවුලම තුන පිටරටක ගිහලා ජීවත් වෙන්න. ඒ වගේම මගේ තාත්තා උගතෙක් නිසා යුරෝපයේ ඇවිල්ලා නිසා දරගන්නවා. ඉතින් පස්සේ මම ඒකත් යටපත් කරගෙනම හිටියා. තාත්තා දේශපාලනය කළා. යුරෝපයේ පස්සේ ගියා. ශ්‍රී ලංකාවේ පස්සේ ගියා. තවත් මහදෙනෙක් සත්කරුන් පස්සේ ගියා. විදේශ යාලු ඔක්කොම ඉතින් වැඩ කළා. තාත්තා පෞකාලික මම ගුරුත්වයට ගියා. පොඩි රසාවක් ගන්න පදිය අපිට ගත්තාම නියුලාය මම ඉතින් තාත්තගේ වාදයෙන් දැනගෙන ලංකාවේ හිටියේ. පහුකාලේ තාත්තා මට කියනවා පුතේ මම අවුරුදු 5 දේශපාලනේ වැඩුණා. තව දුරටත් ඔයා වැඩෙන්න එපා. පුතා දුරටම කියනවා ඔයා ළඟට ගිහින් යන්න මේක අපිට ගොඩ යන්නේ නැහැ. හැබැයි අවුරුදු දවසක ජනතා මිනිස්සු දෙන්නේ තරුණයෝ පිළිබඳ මේකට හදයි. මම කල්පනා කරලා බැලුවා අවුරුදු 5 තාත්තා වැඩුණා නම් ආයි මට එතන රැවටිලා ඉන්න එතනින් පටන් ගන්න ඕනේ. තාත්තා අවසන් කරපු වචන දෙක තමයි ජනතාව විතරේ මේකට හදයි කියලා. මම හිතුවා එතනින් මම මගේ ජීවිතේ පටන් ගන්නවා කියලා. මගේ දේශපාලන ආරම්භ කරලා ජීවිතේ ජනතාව විතරේ ඒක මට ආරම්භ කරේ. මම හිතුවා තරුණ